තාත්තද වැඩට යන්නේ නැද්ද? නෑ පුතේ. අද වගේ ඇඟට ටිකක් අමාරුයි වගේ. අද ඉන්නවා මොහේ ගෙදෙට්ට වෙලා. පුතා මොනවද ඔය ලියන්නේ? මං ඉස්කෝලේ වැඩ යන්නේ. මොකද්ද රචනාවල් ලියනවද? නෑ තාත්තේ අපිට ස්වභාවික විපත් ගැන ලියන්න යන්න කිව්වා. ස්වාභාවික විපත්. කොයි ඉතින් පුතා දැන් ලිව්වද? ඔව් මේ දැන් ලියන්නේ ගිනි කඳු පිපිරීම ගැන. මොකද තාත්තේ? නෑ පුතේ. මට ගිනි කඳු පිපිරීම කිව්වම එකපාරට මතක් වුණේ අම්මව. ඒ මොකද? නෑ ඉතින් අම්මත් මේ හොඳට ඉන්නවා එකපාරනේ පුපුරලා යන්නේ. මේ පුතා දැන් ඒක ගැන විතරද ලියන්නේ? නෑ තව සුලිසුලන් දෙනාට ඔයාගේ ගොඩාක් දේවල් ඔයාලා ලියන්න තියෙනවා. ඒක හොඳයි. තව විස්තර ටිකක් පුතා ඔයාගෙන ලියාගෙන යන්න ඕනේ ඈ. එකාතකට පුතේ අපි කොච්චර පින් කරලා තියෙනවද නේද අපේ රටේ ඉපදෙන්න. ඇයි තාත්තා එහෙම කියන්නේ? නෑ ඉතින් අපිට ඔය ස්වාභාවික විපත් කියලා මහ ගොඩක් දේවල් ඇති වෙන්නේ නෑනේ. ඔය ගම් වතුර ටිකක් ගැලුවොත් ණය ගියොත් ඇරෙන්න. ණය ගියොත් කියන්නේ? ඒ මොකද්ද තාත්තේ? ණය ගියොත් නෙමෙයි ළමයෝ ණය ගියොත්. ඒ කියන්නේ ඔය පස් කණු කඩන් වැටෙන්නේ. ඒකට. ඒකද? ඔව්. දැන් අපි ඉන්න මේ පැත්ත බලන්නකෝ. ස්වාභාවික විපත් කියලා මොකුත් මෙහෙම වෙන්නේ නෑනේ. මොකද්ද පුතේ සද්දේ? මේකනේ තාත්තේ. කුස්සිය පැත්තේ නේද ඇහුනේ? පොඩ්ඩක් බලන්න බලන්න ගිහිල්ලා. පුතේ මොකද වෙලා තියෙන්නේ? තාත්තා කිව්වනේ අපේ පැත්තට එක ස්වාභාවික විපතක්වත් වෙන්නේ නැහැ කියලා. ඔව්. ඉතින් නැත්තේ නෑ. එකක් තියෙනවා තාත්තේ. ඒ මොකද්ද? කුස්සියට ෆිලා පැන බත් මොකේ අරන් යනවා. තවල්ට කන්නේ මොනවද යකෝ?